ඔබ දන්නවද? සිහින විද්‍යාවට අනුව ඉදුණු අබ ගෙඩියක් නැත්තම් ඉදුණු පළතුරක් තමන්ගේ අතින් කඩනවා දකින්න එක ඊටාම සුබ සිහිනයක්. එය මහා ධන වාසනාවක් පෙන්වන පෙර නිමිත්තක්. හැබැයි පරිස්සම් වෙන්න ඔබ කැඩුවේ නරක් වුණ හෝ පණුව ගහපු අඹ ගෙඩියක්ද නැත්තම් ඔබ කැඩුව පළතුර වෙන කෙනෙක් උදුරගත්තද අන්නේ අවස්ථාවදී ඔබ සැලකිලිමත් වෙන්න ඕන. ඔබගේ වටේ ඉන්න හතුරන් ඔබට පහර දෙන්න හෝ අනතුරු අඟවන අවස්ථාවක් වෙන්න පුළුවන්. හොඳයි අපි අද වීඩියෝ එකේ මෙවැනි සිහින පිළිබඳව විස්තරගෙන එනවා. පළමු සිහිනය තමයි ගසක ඉඳුණු අබ පිරලා තියෙනවා. මේ ඊටා සුබ සිහිනයක්. ඔබගේ නිවසට සිරිකත වඩින බව පෙන්වන සුබ සිහිනයක්. පවුලේ තිබෙන සියලුම ආර්ථික ප්‍රශ්න විසඳෙනවා. එමෙන්ම ඔබගේ ජීවිතයේ සාර්ථකත්වයේ ඉක්මනින් පැමිණෙනවා. දෙවන සිහිනය තමා විසින්ම ඉදුණු අඹ ගෙඩියක් කැඩීම. මෙහි අර්ථය තමයි ඔබ මහන්සියෙන් උපයා ගන්නා විශාල ධනයක් ලැබීමට නියමිත බවත් ඔබගේ ව්‍යාපාර හා අලුත් ආයෝජන කරනවා නම් එයින් උපරිම ලාභයක් ලැබෙන කාලයක් බව මේ පෙන්වුම් කරනවා. තුන්වන සිහිනය ඔබ තොඩම් අන්නාසි වැනි පළතුරක් දැක්කොත් නොසිතූ හදිසි ධනලාභයක් හෝ ලොතරැයි වාසනාවක් හිමි වෙන්න පුළුවන්. මෙය ඉතා සුබ සිහිනයක්. හතරවන සිහිනය ඔබ මෙම ඉදුණු පළතුරු අනුභව කරනව දුටුවොත් නැත්නම් කනව දුටුවොත් මේ ඉතා සුබ සිහිනයක්. ඔබගේ ජීවිතයේ උපරිම සතුට හා තෘප්තිය ලැබෙනවා. පවුලේ සමගිය වැඩි වෙන අතර දරු සම්පත් බලාපොරොත්තු වෙන අයට සුබ පණිවිඩයක් ලැබෙනවා. ඉතාමත් සුබ සිහිනයක්. පස්වන සිහිනය නරක් වුණු හෝ පණුවන් ගහපු අඹ ගෙඩියක් දැකීම. මෙය අනතුරු ඇඟවීමක්. ඔබේ අතට එන්න තියෙන මුදල් නාස්ති වීමක් හෝ කවුරුන් හෝ ඔබ රැවටීමට ඉඩ තියෙනවා. එම නිසා මෙවැනි සිහින දැක්කට පස්සේ ඔබ ගනුදෙනු වලදී පරිස්සම් වෙන්න ඕන. මේ තරම් සුබ සිහිනයක් නොවේ. 6 වෙනි සිහිනය ඔබ පළතුරු කැඩීමට ගොස් බිමට වැටීම. මෙය ඔබගේ ඉලක්ක කරා යන ගමනේ හදිස්සි බාධාවන් නැති විය හැකි බවට පෙන්වන අනතුරු ඇඟවීමක් තමයි. එම නිසා ඔබ තීරණයක් ගැනීමට පෙර ඉවසීමෙන් කටයුතු කරන්න ඕන. ඔබ කීප සැරයක් සිතා බලා තමයි තීරණ ගන්න ඕන. මෙය ඔබට දෙන අනතුරු ඇඟවීමක් වගේ සිහිනයක් තමයි මේ. 7 වන සිහිනය වෙනත් කෙනෙක් ඔබට ඉදුණු පළතුරක් තෑග්ගක් විදියට දුන්නොත් මෙය ඊටා සුබ සිහිනයක්. සමාජයේ ඉහළ ප්‍රභූවරයෙක්ගේ හෝ උසස් නිලධාරියෙක්ගෙන් උදව් උපකාර ඔබට හිමි වෙනවා. එමෙන්ම රැකියාවේ උසස් වීම ලැබෙන්න පුළුවන්. මෙය ඊටාම සුබ සිහිනයක්. 8 වන සිහිනය පැණි බේරන පළතුරු යුෂ පානය කිරීම. මෙය ඊටා සුබ සිහිනයක්. ඔබගේ ශාරීරික සුවය සහ මානසික සහනය ලැබෙන කාලයක්. කලක් පැවති අසනීපයක් ඔබ සුවය ලබන අතර ඔබගේ ජීවිතයේ නිරෝගී සම්පන්නිය හිමි වෙන බවට සුබ සලකුණක්. මේ ඊටා සුබ සිහිනයක්. 9 වන සිහිනය ඔබ නොයිදුණු නැත්නම් ඇඹුල් පළතුරක් කඩනව දුටුවොත් ඔබගේ යම් වැඩවල ඉක්මන් බවක් මෙයින් පෙන්වුම් කරනවා. තවමත් ඔබ බලාපොරොත්තු ඉටු නොවි කාලය පැමිණ නැති බව මෙයින් පෙන්වනවා. සාමාන්‍යයෙන් මෙවැනි සිහිනයක් දුටුවට පස්සේ ඔබ ඉක්මන් නොවි ඔබගේ සාර්ථකත්වයේ නැතෙක් ඔබ ඉවසීමෙන් කටයුතු කරන්න ඕන. නැත්නම් ඔබට මුදල් ගැටලු ඇති වෙන්න පුළුවන්. 10 වෙනි සිහිනය පළතුරු ගසක් වටා කුරුල්ලන් හෝ සතුන් සිටීම. මෙය ඔබේ දියුණුව දෙස බලා සිටින සතුරන් හෝ ඊර්ෂ්‍යාකාරයන් පිරිසක් සිටින බවට ඔබගේ යටිසිතට දෙන අනතුරු ඇඟවීමක්. මේක නිසා ඔබගේ ව්‍යාපාර රැකියා කටයුතු කරද්දී සැලකිල්ලෙන් කටයුතු කරන්න ඕන. නැත්නම් ඔබට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. දැන් අපි දැන් බලමු මනෝවිද්‍යාත්මකව අනුව මෙම ඉදුරු පළතුරක් කඩනවා කියන එකේ අර්ථය.
මෙහි ඔබ කාලයක් තිස්සේ යම් කාර්යයක් සඳහා දැඩි වෙහෙස මහන්සි වුණා නම් ඔබගේ යටිසිත දැන් ඔබට පවසන්නේ මහන්සියේ ප්‍රතිඵල භුක්ති විඳින්න කාලය උදා වෙලා ඇති බවයි. මේ ඔබගේ ආත්ම විශ්වාසය ඉහළ මට්ටමට පවත්වා ගන්නට පෙන්වන හොඳ සලකුණක්. එම නිසා මෙවැනි සිහින පේන්නේ මේ වගේ කාලවලදී ඔබ ගොඩක් මහන්සි වෙලා යම්කිසි දෙයක් කළා ඔබ සාර්ථකත්වයේ බුද්ධි විදීමට ඔන්න මෙන්න තියෙන අවස්ථාවද මෙවැනි හීන පේන්න පුළුවන්. එමෙම බලමු මෙවැනි සිහිනයක් දුටුවට පස්සේ ඔබ කරන්න ඕන පිළිවෙත්. සාමාන්‍යයෙන් මෙවැනි සිහිනවල නරක සිහින තියෙනවා. ඒ කියන්නේ නඩක් වුණ පළතුරක් ඔබ දැක්කොත් පණුව ගහ පළතුරක් දැක්කොත් ඔබ බිය විය යුතු නැහැ. ඔබ උදෑසන අවදි වෙලා ඔබ අදහන ආගමික කටයුතු සිදු කර ගහකට වතුර සුවල්පයක් දාන්න පුළුවන් නම් එමෙන්න සතුන්ට විශේෂයෙන් කපුරන්ට ආහාර සුවල්පයක් ලබා දෙලා සියලු අපල දුරු වෙන කියලා ප්‍රාර්ථනාවක් කරන්න. එවිට ඔබේ සියලු අපල දුරු වෙයි. හොඳයි ඔබත් හීනෙන් අඹ ගෙඩියක් නැත්තම් වෙනත් පළතුරක් දැක්කද? ඒකේ පාට මොකද්ද? දැම්ම පහතින් කමෙන්ට් කරන්න. අපි ඔබේ සිහිනයට නිවැරදිව පලාපල විස්තර කරන්නම්. වීඩියෝ ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. සියලු දෙනාටම සුබ දවසක්.